මේ කියන්නේ අද සමාජයේ නිහඬවම ව්‍යාප්ත වෙමින් පවතින බරපතලම ඛේදවාචකයක් වන විෂාදයේ නිසා මුළු රටක්ම හඬවමින් අකාලේ නිවී ගිය තවත් එක් සොඳුරු තරුණ ජීවිතයක් ගැනයි. පුලතිසිපුර ජාතික විද්‍යාපීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලැබමින් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පාසලක ගුරු පුහුණුව ලැබමින් සිටි හර්ෂිකා මනෝරේ නම් වූ දියණිය අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන තිබෙනවා. දිගු කලක සිට විෂාදයේ රෝගයට ප්‍රතිකාර ලැබමින් සිටි අය නවාතැන්ගෙන සිටි කාමරයේදී ගිල වැළලාගෙන ජීවිතය හානි කරගෙන ඇති බව අනාවරණය වී ඇත්තේ ඇය බැලීමට ගිය මවටයි. තමන්ගේ කුස හොත් දවසේ ඉඳන් ලේ කිරි කරපුවා දහසක් බලාපොරොත්තු මැද ලොකු මහත් කළ දියණිය ඒ බෝඩිම් කාමරය තුලදීම ගෙලවල්ලාගෙන ජීවිතය අත්හැර දමා තිබුණා. පීඩනය, බලාපොරොත්තු බිඳ වැටීම්, ආදරේ වේදනා, ආර්ථික ගැටලු සහ දරාගත නොහැකි තනිකම මේ හැමදේම මැද අපේ රටේ තරුණ ජීවිත ගොඩාක් අසරණ වෙලා. ජීවිතය අවසන් කිරීම කිසිසේත්ම විසඳුමක් නෙමෙයි. නමුත් අමාරු මොහොතක කෙනෙකුගේ එකම එක ආදරණීය වචනයක්, උණුසුම් වැළඳ ගැනීමක් හෝ සවන් දීමක් තවත් ජීවිතයක් බේරගන්න පුළුවන් කියන දේ අපේ සමාජය තවමත් තේරුම් අරන් නැහැ. කොහොම වුණත් හර්ෂිකා මනෝරේ දිනේට අමා මහ නිවන් සුවයම ප්‍රාර්ථනා කරනවා.